Hello, welcome to my YouTube channel Life with Dr. K. ඉතින් අද අපි මේ යන්න හදන්නේ පොඩි ගමනක්. ලොකු ට්‍රිප් එකක් යන්න නිවාඩුත් නැති නිසා අද අපි මේ යන්න හදන්නේ අපේ හොස්පිටල් එක ළඟම තියෙන අම්පාර මහඔය උණු වතුර රින් බලන්න. මේ ටිකේම මෙහෙට හවසට වහින නිසා ටිකක් විතර සීතලයි. උදේ වැඩ කරලා මහන්සියටත් එක්ක හවස ඕෆ් වෙලා උණු වතුර ටිකක් නාගන්න හිතාගෙන තමයි අපි දෙන්න මේ යන්නේ. ඔයාලා අම්පාර පැත්තට යනකොට මහඔය හොස්පිටල් එක පාස් කරලා මහඔය ටවුන් එකේ ෂෙඩ් එක ඉස්සරහින් වම් අත පැත්තට තියෙන පාරේ තමයි යන්න ඕන. මහඔය ටවුන් එකේ ඉඳන් මේ උණු වතුර ලිං වලට තියෙන කිලෝමීටරයක් වගේ පුංචි දුරක්. ඒ පාරේ ටික දුරක් යනකොට ඔයාලට මෙන්න මේ වගේ උණුදිය උල්පත් කියලා බෝඩ් එකක් තියෙනවා. අන්න ඒ බෝඩ් එක ළඟින් දකුණු අත පැත්තට තියෙන පාරේ තමයි යන්න ඕනේ. එතන මෙන්න මේ වගේ පුංචි බුදු මැදුරක් එක බෝගහකුත් තියෙනවා. මේ පාරේ නම් ටික දුරයි එන්න ඕනේ. එතකොට ඔයාලගේ දකුණු අත පැත්තෙන් කාර් පාක් එකක් බලා ගන්න පුළුවන්. එතන කාර් එක පාක් කරලා ඇතුළට යන්න ඕනේ. මෙතන ලොකු ඉඩක් තියෙනවා වාහන නවත්තන්න. පාකින් වලට සල්ලි ගන්නෙත් නැහැ. ඊට පස්සේ මෙන්න මේ කඩපේලි අතරින් ඇතුළට යන්න ඕන. මේ සීසන් කාලෙට නම් මේ කඩවල් ඔක්කොම ඇරලලු තියෙන්නේ. දැන් චුට්ටක් සෙනග අඩු නිසා කඩවල් ටිකක් වහලා තිබ්බේ. වැඩ ඇරිලා ආපු නිසා මහන්සියට අපි නම් රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලම තමයි නාන්න පටන් ගත්තේ. මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඇතුල් වෙනම තැනම ටිකට් කවුන්ටරයක් තියෙනවා. එතනින් වැඩිහිටියන්ට රුපියල් 100ක ටිකට් එකකුයි පොඩි අයට රුපියල් 50ක ටිකට් එකකුයි ගන්නවා. ඉතින් ටිකට් එකක් ගන්න එක පාඩුවක් නෑ. මෙතන හරි ලස්සනට හදලා තියෙනවා. ඔයාලට චේන්ජින් රූම් තියෙනවා. ඒ වගේම টয়ලට් පහසුකම් තියෙනවා. පොඩි ළමයින්ට කිඩ්ස් ප්ලේ ඒරියා එකකුත් තියෙනවා. මෙතන වට කරලා හදපු උණු වතුර ලින් 5ක් 6ක්ම තියෙනවා. ඒ එකිනෙකගේ උෂ්ණත්වය වෙනස්. සමහර ඒවා නම් බුබුලු දාන තරමටම රස්නේ. හැබැයි සමහර ලින් වල වතුර රස්නේ අඩුයි. ඒ වගේම ඔයාලට නාන්න පහසු වෙන්න මෙතන බාස්කට් තියෙනවා. එහෙමත් නැත්නම් ෂවර් හයි කරලා තියෙනවා. මේ ෂවර් වලින් එන්නේත් මේ ලින් වල තියෙන උණු වතුරම තමයි. ඉතින් ඔයාලට කැමති නම් ෂවර් වලින් නාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ විදිහට බාස්කට් එකෙන් අරන් නාන්නත් පුළුවන්. ඉතින් අපි ගිය දවසේ සෙනගත් අඩු නිසා අපි නිදහසේ නාලා ටිකක් වෙලා කාලය ගත කරලා තමයි ආවේ. චේන්ජින් රූම් තියෙනවා කාන්තා පිරිමි වෙනම. ඉතින් ඇඳුම් මාරු කරගන්න වොරි වෙන්න ඕනෙත් නැහැ. චූටි ළමයි එක්ක උනත් ඇවිල්ලා නිදහසේ නාලා විනෝද වෙලා යන්න පුළුවන් තැනක් තමයි මේ උණු වතුර බුබුල කියන්නේ. ඉතින් ඔයාලා අම්පාර එනවා නම් මහඔය තියෙන මේ උණු වතුර ලින් බලන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපේ channel එක subscribe කරලා තියාගන්න.